Hello guys, welcome to Decomposer YouTube channel. අද අපි කතා කරන්නේ Marshall Magic and Monsters කියන anime series එකේ 4 වෙනි episode එක. ඔක්කොටම කියන්නේ සමාන දන්නු මෙත් එකක් වීඩියෝ ගේන්න බෑ. මගේ බෝස් එකේ වැඩ කටයුතු ඉඳ තමයි මට ගේන්න බෑ වුණේ. හැබැයි ඒක ටික වෙලා දවසක් වෙලාවක් හම්බුණා. කර්මෙට කියන්නේ ඒ දවස් මට අසනීප වුණා. ඔක්කොටම තව දැන් මට කියන්න දෙනවා. Merry Christmas my friends. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඕන කලින් episode එකේ මතක ඇතිනේ. අපේ මාචා විපාකකට මීටම සිංගිටි පාතාලේ මෙල්ල කරා. එතනින් මෙල්ල කරලා මාසෙට ඊට පස්සේ දුවලෝ ගියේ සෙල්ලමකට ගියා. සෙල්ලම එන්නේ එතනින් තමයි අද වීඩියෝ එකේ පටන් ගන්න. එහෙනම් වැඩි කතා නැහැ වීඩියෝ එකට. මගේ YouTube channel subscribe කරන්න නැත්නම් subscribe කරන්න. වීඩියෝ කරන like එකකුත් දාන්න. එහෙනම් යමු වීඩියෝ එකට. මේ විදිහට පටන් ගන්න අපිට වෙන්න උඩ වැටට තා සෙල්ලම ගැන දුවලෝ ක්‍රීඩාව ගැන කට්ටිය. ඒ වගේම බියු මොකෙද්ද වගේ උඩ බලාගෙන ඉන්න අපේ මාෂල් මේලා හිතන මං ගෙදර යන්න ඕනේ කියලා වටේ පිටේ වුණොත් කියන තොටවක බයින ගෙදර ඵලයන්. මෙතනට එන ටොම් කියනවා. මොකද ගන්නේ මාෂල්? උඹට ජීවිතේ පිච්චර යන්න ඕනේ නැද්ද? කම්මැලි වෙන්න එපා ඔය. මාෂල් කියනවා මං කම්මැලි නැහැ කියලා. උඹ උනපම් බොම මතක් කරගන්න. මාෂල් උනපම් උනපම් බොර ඕනිම දේශගුණයකට පුරුදු වෙනවා. හරි මම නම් සිලිවගේ මාරි සත්‍යවත්. කියපුවා තමයි නැත්තම්. ඊට පස්සේ ටොම් කියනවා මං වාර මේ ඩුවලෝ සෙල්ලමේ නීති ටික කිව්වේ නැනේ. මේකේ නීති හරිම සරලයි. මේකේ තියෙන්නේ මිඩ්යාර් කියන බෝලේ අපි එකින් එක අතර පාස් කරලා ගිහලා බෝල් එක දාන එක. හරිම සරලයි කියලා ටොප් පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම මේකේ මැජික් පාවිච්චි කරන්න නැහැ. මේකේ පොස්කෝල තියෙන දක්ෂතාවය විතරයි මාෂල්. ඉතින් කියද්දි මාෂල් නැත්තම් ඔයාට හැමදාම උණ බම්බෝ කිල්ලක් වගේ ඉන්නේ තියෙන එක කොස්සලන් ගැම්මින් කියනවා. මාෂල් කියනවා ඔයා කියන මෙලෝ හතරක් නම් මට නම් තේරෙන්නේ නැහැ කියලා. ඊට මට තේරෙන්නේ නැහැ. මේ වෙලාවට මාෂල්ට මේ සෙල්ලම ගැන ලොකු දේශයක් දීලා අප කොස්සෙන් උඩට යද්දි මෙතනට ප්‍රතිවිරුද්ධ කණ්ඩායමෙන් කෙනෙක් කියලා මුගේ කොස්සේ වැදිලා එයාව වට්ටනවා. එයා හප්ප වෙලා කියනවා පොඩි අරද්දක් උනේ කියලා. මේ වෙලාවට ටෝම් කියනවා තාමසට ක්‍රීඩාව ගැන කිසිම හැඟීමක් නැද්ද? එහෙම කියා. අර ගෙවල පෙරේතය කියනවා මේක සෙල්ලමකදී වුණත් නීති අදාළ වෙන්නේ නැහමලු. සෙල්ලමේ දිනන එක විතරයි වැදගත් කියලා. මේ වෙලාවට මාෂල්ට කියනවා ක්‍රීඩාවකට වැදගත් වෙන්නේ දිනන එක තමයි. ඔයාගේ උපරිමයෙන් මේ කරන එකයි. කියලා කියද්දි මාෂල් එකපාරට කොස්සට අදින් අල්ලගෙන ගැම්මෙන් උඩ පයින්නවා. උඩ බැලලා මාෂල් පියාඹන්න යනවා. දැන් කට්ටිය බලන්නේ පියාඹන්නේ කොහොමද කියලා. මාෂල්ගේ තමයි එයාගේ කකුල් දෙක දෙපැත්තට වන්න ගමන් තමයි පියාඹන්නේ. මේක දැකලා මාෂල් ෂොක් වුණා ඇත්තම. ඊට පස්සේ මාෂල් දැන් තලන වෙලාව හරි කියලා එයාගේ ටීම් එකේ එක්කෙනෙක්ගේ බෝලේ ඉල්ලගෙන බෝලේ තියාගේ තියෙන උඩරිම හයියෙන් යවන ගෝල් එකට. මේක බලපු ප්‍රතිපදිත කට්ටියට කොස්සක් අත්තට ගන්න බැරි නෝ කොහොම බෝලේ වැටි කියලා. හැබැයි බෝලේ මුල් ළඟින් යද්දී මූ එක තැන්වල ගෝල් එකට ගිහලා ආපහු ගැලකිලා ඉන්න මාෂල්ගේ අතට එනවා. මේක දැකපුව හැමෝම ෂොක් වෙනවා. ඊට පස්සේ මෙතන ඉන්න කට්ටිය කතා කරනවා එලා තමයි ඉවර වෙන්න ළඟ. තව ලකුණු 49ක් තියෙනවා. කොහොමද මේ ගන්න කියලා හිතද්දිම මාෂල් බෝලේ එක දිගට බෝල් එක අතට යවන්න ගන්නවා. ඩිජෝල්ට්ම කියනවා ලකුණු 999ක් වෙන ගම යවලා මාෂල් ඒගොල්ලෝගේ නිවාසෙට ඉන්නවා. මට කලින් කියන්න වෙනවා මාෂල් ඉන්නේ ඇඩ්ලට් කියන නිවාසයක. මේවට නම් දාන්න ඉතින් ඕනිනවද නම් දැම්මට මන් දන්නේ. ඒ විදිහට මේක දැකපු ටොම් වගේම අනිත් පිළියම් අර කැත ටෝක් එකක් දුන්න ඩයල් එකක් පට්ටේ දෙ චොක් වෙනවා. මේක දැකලා අමෝම බුදු වෙනවා සරලව. ඒ වගේම මෙත් වෙලා මාසත් තොට ගෙදර ඵලයන් කියලා බැනපුන් ටික ගෙදර යන්න කිව්වට සමා ඉන්නේ කියලා මාෂල් කිය හොඳ කියන්න ගන්නවා. දැක්කනේ. ඊට පස්සේ තියෙන්නේ අපිට වෙනවා මාෂල්ට මේකෙන් දිනපින්ද රිදී කාසියක් ලැබිලා තිනවා. රිදී කාසිය කිව්වා රිදී කාසියකින් කාලයි ලැබිලා තියෙන්නේ. පිළි තුන පස්සේ තමයි මේලා මෙතන දෙනටම මාෂල් බණන් අඬන ගමන් ඒගොල්ලෝ ජයග්‍රහණය කරපෙක කියන දුක ප්‍රකාශ සතුට ප්‍රකාශ කරනවා. ඊළඟ තියෙන එකේ අපිට පෙන්නනවා මාෂල් මේ දිනපු එක පත්තරේ කියලා වගේම මේ පොණ්ඩයක් තියෙන ඩයල් එකක් මේ පත්තරේ කියවගෙන ඉන්නවා. මේලා මූණේ දාප විභාගයෙන් හොර ආපු එක. බාරායන්නම් කොමු ගැන කියන පත්තරේ මාෂල්ගේ මූණ එයාගේ මැජික් බලෙන් ඉරව විනාශ කරලා දානවා. ඊළඟ සීන් එක අපිට පෙන්නනවා මාෂල් ක්‍රාස් එක ඩූම් එකට ගයිදී ලෙමොනු ටොම් කාරා ගිහලා මාෂල් දඩා රණයක් වෙද්දී මෙතන පින් බොරුවට නිදාගෙන ඉන්න වගේ මෙතේ ෂේප් එකේ වේදෙනවා. මේ වෙලාවෙම කලින් සීන් එකේ මාෂල් පත්තරේ මාෂල්ගේ මූණේ ලොකු කොණ්ඩෙටින් දැල්ගෙනවා. ඔය ළඟම ලාස් කියන මේලා ඔයාලට ගෙදිට ඩෝලෝ සනගේ දෙන්නේ. අපි පොඩි සෙල්ලමක් කරමු ගියා. මාෂල් නම් හැංගිමුත් තන්නේ. මේලා ටොමිටෝ කවුද මේ ඩයල් එක? මුට සලකුණු දෙකක්ම දෙනවා කිය. ඒත් එක්කම ලාන්සයාගේ පොකට් එකෙන් 아무තු බෝතලයක් වගේ කරන් ගෙන මේක පවුනානේ මැජික් උපකරණයක් කියලා. ඒ බෝතලේ ඇලුව ගමන් ටොම් ලෙමන් ඒ වගේම ෆින්ක් ඒ ඇතුළට ඇතිලා යනවා. අපි පන්තියෙන් එළියට හම්බෙමු කියලා ලාස්ට් එකෙන් ටෙලිපෝට් වෙනවා. ඊළඟ තියෙන එක අපිට වෙනවා පන්තියෙන් ස්කෝලෙන් එළියට මාෂල් ඇවිල්ලා තියෙනවා වගේම ලාන්ස් වෙනවා.
මේලා අපිට පැහැදිලි කරලා තියෙනවා සලකුණු දෙකේ මායාකාරය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය මායාකාරයට ලැබෙන්නේ එක සලකුණයි. ඒ එක සලකුණේ මැජික් පාට් කියන්නේ. හැබැයි ලක්ෂිකෙන් එකට වගේ සලකුණු දෙකක් වලින් පිළිතනවා. ඒගොල්ලෝ හඳුන්වන්නේ මායාවකින් තෝරගත්ත. ඒගොල්ලෝ මැජික් බලය සාමාන්‍ය මැජික් කාර්යයකට වඩා ගොඩක් වැඩි. මේලා ලාස් කියනවා අපි ඔට්ටුවක් කරගමු. විදීකාසි දෙකක් කියලා. මාෂල් නම් එකට වැඩි කැමැත්තක් නැහැ. ඒත් මාෂල් කැමතියි. මේලා ලාස් එයා ගැන එයා මාෂල් එයා ලොකු පම්පෝරියක් දෙන. දීලා මාෂල් දෙකන් ඕවල් සද්ද නැත්තේ. බයලා ටික. මාෂල් කියන ඔය සද්ද ඇති. ඔය කතා කරා ඇති. ඉතින් අපි වැඩේ පටන් ගමු කියමු. මේලා ලාස් අපි පොඩ්ඩක් මේක පොඩ්ඩක් ලේසි කරමු කියලා එකපාරට කියලා කියපු ගමන් මෙතනට ලොකු ගුරුත්වාකර්ෂණ බලයක් මෙතනට එනවා. මේ ළඟ හිටපු රෙගුලරටයි බ්ලෑට්ටයි නුත් මේ ප්‍රහාරයේ සද්දය එනවා. මේ ලාවේ මාෂල් ඔය ෂෝපින් ඇති කියලා එකපාරටම ලාන්ස් ගහන්නේදී ලාස් කියනවා මැජික් නැතුව මා පරද්දන්නාවද කියලා. එකපාරටම කියලා කියපු ගමන් මෙතන මාෂල්ගේ ඇඟට ලොකු ගුරුත්වාකර්ෂණ මාෂල් බිම පත බෑගෙනවා. මේ වෙලාවෙත් මාෂල්ට එක එක ඒවා කියන ලාන්ස් කියනකොට මාෂල් පොළොව ඇතුලට අත දාලා එතන තිබ්බ මුල් ටිකක් එළියට ඇදලා ගන්න මේ ප්‍රහාරයෙන් බේරෙනවා. මේක දැකපු ලාන්ස්ටත් පුදුමයි. මේ වෙලාවේ මාෂල් කියනවා දැන් මං ඔයට තඩි බන්න කැමතිලා කියලා. ආපහු ලාන්ස් ගන්නේදී ලාන්ස් මේ පාරත් ආපහු එයාගේ මැජික් එක පාවිච්චි කරන මේ පාර මාෂල්ට ඒක වැඩ ගන්න නැහැ. ඒලා ලාන්ස් හිතනවා මම කලින් පස්පරා දෙයක් කියලා. මාෂල් ගාපු පහරකින් ලාන්ස් 99 බේදී ලාන්ස්ගේ බෙල්ලේ තිබ්බ මාළේ බිම වැටෙනවා. ඒ මාළේ ඇතුළේ මාළේ අරන් බලන මාෂල් දකින්න ඒක පොඩි ගෑල්ලම ෆොටෝ එකක්. මේක දැකම මාෂල් ටිකක් ෂොක් වෙලා කියනවා ඔයා ලොල්ලිකන් කෙනෙක්ද කියලා. ලොල්ලිෙක්ද කියලා තමයි සපල වහන්නේ. මේලාවේ ලාස් කියන මම මේකෙත් එමේ ඔය ඉන්නේ මගේ පොඩි රංගි කියලා. ඊට පස්සේ ලාස් එක ආපහු ඉල්ල ගන්නවා. මම ලාස් මේලා යනවා මම මේකෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේ තියෙන වටිනම දේ මොකක්ද කියලා ආදි මාෂල් එක එක ඒවා දේවල් කියන ෆිල්ම් පස් වෙනවා මෙයාගේ යාළුවෝ ආදල එක එක බයිලා කියනවා. ලාස් කියනවා වැරදි ඔයට එකපාරකට හරි උත්තරේ දෙන්න බැයිද? මේ වෙන මොකක් අත්තේ මේ තමයි මගේ චූටි රංගි කියලා කියද්දි අපේ මාෂල්ට මොකද? එයා මාෂල් කියනවා ඉතින් හැමෝටම එක එක්කෙනාට වටින දේවල් දීනවනේ කියලා. ලාස් කියනවා මම ජරායකෙක් තමයි. මේ ලෝකෙ මෝඩයන්ගෙන් පිල්ලා තියෙන කියලා කියද්දි මාෂල් කියනවා හරි භයානකයි කියලා. මාෂල් මේ ලාස් මේලා කඳු ගැට්ටත් උට ගිහලා බෝතලේ අරන් මම මේ බෝතලේ පල්ලෙහාට දානවා. මගේ මැජික් එකෙන් මේකේ බෝතලේ වැටෙන මේකේ වැඩි කරනවා. හැබැයි ඔයට සිද්ධ වෙන මේක වැටෙන්න ගලින් අල්ල ගන්න. ඒ වෙලාවේ මම ඔයටත් පහර දෙනවා කියලා කියනවා. මේ වෙලාව ලාස් හිටනවා මගේ ඩියුටි නම් කියන්නේ මම ඕනේ තරම් අපෝ කෙනෙක් වෙනවා කියලා. ඊළඟට අපිට ලාන්ස්ගේ බ්ලැක් ස්ටෝරි පෙත්. මේලා ලාන්ස් එක වලියකට පැටලිලා නංගිට බොරුවක් කියලා තමයි. නංගි ඇත්තේ ඒක වාදී ලාන්ස් විදියදී නංගිගේ මට ආරංචි වුණා ඔයා කොල්ලෙක් උදව් කරන්න ගියා කියලා. ඒත් මං ආසයි ඔයා පුවගේ කියනවා. හැබැයි කාරණේ කියලා. ඊළඟ සීනේ අපිට වෙන්නනවා ලාස් මේ නංගි. මේ වෙලාවේ ඇඳේ ඉන්න යට හොඳටම දෙක වෙලා. එලා ලාස්ගේ තාත්තා කියනවා ඇනාට සෝගන්න බයි දනු ලෙඩක් නැති. එයාගේ බලයයි එයාගේ සලකුණයි පොඩ නැතිනවා. ડોක්ටර්ලා කියන විදිහට එයාට තව අවුරුදු 5ක් තියෙනවා. එයාගේ සලකුණු නැති උන්ට අපි සිද්ධ වෙන යව රජයට බාර දෙන්න කියලා. මේ ලාස් කියමගෙනයි මේක අපේම දරුවෙක් උනේ කියලා. මේ ලාස් කියලා තියෙනවා මේක ඔයා නිසාම මේක. ලාස් මේක හිතා ගන්න බැරි දෙයක්. ලාස් මේ වෙලාවේ අම්මටයි තාත්තටයි හිතුව හොඳටම කෑ කරගෙන මම පොරොන්දු වෙනවා මම දේවවාදියක් වෙනවා. ඇනා ඔයා වෙනුවෙන් කියලා. ආවෝ අපිට සටන වෙන තැනට වෙනවා. ලාස් මේ වෙලාවේ ඇනා මම මේක ගන්න ඔයා වෙනුවෙන් කියලා බෝතලේ පල්ලෙහාට දාලා ලාස්ගේ මායාව බලෙන් ඒක වැඩිනවා ඒකෙත් වැඩි කරනවා. මේ වෙලාවේ ලාස් මාෂල් ගෙන් යනවා. දැන් තමයි මොකද්ද කරන්නේ කියලා මාෂල් එයාගේ ඇඳුම ගලලා පීටි කිට් එක දාගෙන ඉන්නේ. ඕනි කොල්ලෙක්ට තප්පර ගන්න යන පීටි කිට් එක දාගන්න නෑ. අපි ඉස්කෝලේත් ඔහම තමයි. උඹට කොච්චර වෙලා යනවද කියලා ආපහු පීටි කිට් එක දාන්න පාලෙන් කමිටියක් දාන්න. මාෂල් මේ වෙලාවේ ගොන්න ලෑස්තිලා වගේ මූවමන්ට් එකක් ඉඳලා අරස්ටෝන්ගේ මැදි. බ්ලාෂ් කියලා මැජික් එකක්. ඒක අර ලාන්සෙට මං එහෙම මායාව මීට කලින් කවදාවත් ආන්නේ නැහැ කියලා. මාෂල් මේ වෙලාව කියනවා මම කවදාවත් පරදින්නේ නැහැ කියලා. එහෙනම් ආයි ස්පීඩ් එකේ පහළට දුවන බෝතල් එකක්. මේක දැකපු ලාන්ස් පුදුම හිනවා. එක පාට මාෂල් දීම එයා පිල්ලම් ගන්න දැන් ලාන්ස්ගේ පිටිපස්සේ මත. මේක දැකපු ලාන්ස්ත් පක්ෂෝ. ඒලා ලාන්ස් හිතන මම පාච්චි ගන්න වැඩි දිනුක ප්‍රායෝගික මායාව මම දැන් මොකද කරන්නේ? මගේ චූටි නංගින මට පල්දින්න බෑ කියලා හිතද්දිම මාෂල් කියනවා දැන් අපි මේක නවත්තමු. මට ඔයා නාක කෙනෙක් වගේ පේන්නේ නැහැ කියනවා. ඒ වගේම අපි රණ්ඩු ගන්න ඕනේ නැහැ කියලා. ඒ වගේම මේ බෝතලෙ මේක බොරුවේ ගන්නයි කියලා මාෂල් හිමීට ඇවිදන් ඉන්න ලාන්ස් ඉස්සර. ඒක පාට ඇස්තිල්ලන් ගන්න වේගෙම මාෂල් ලාන්ස් ළඟට ඇවිල්ලා ලාන්ස්ගේ කෝට් එකේ සර්ච් කරලා මේ බෝතලේ හොයා ගන්නවා.
මේක දැකලා ලාස් තවත් පුදුම වෙනවා. මේ ලාස් ඇයි එහෙම ගියේ? එතකොට මාස්ටර් කියනවා මං හිතනවා මං සම්තීරණ ගන්න නම් බැරි තරම් අවුල් කෙනෙක්. හැබැයි සෑම දෙයක් ගැන මං තාර්කිකව හිතනවා කියලා. මේක ආපු ලාස් යාගේ චූටි නංගිව මතක් වෙන්නේ. චූටි නංගියා නාම මතක් වෙනවා. මේලා ලාස් දෙයින් යන්න හදලා නැතේ කියනවා. ඔයා ඔට්ටෝ දෙන්න කියලා මාස්ටර්ගේ අතට කාසියක් දීලා මේ ලාස් එකකින් පිට වෙලා යනවා. ඒ වගේම මාස්ටර් මේ වෙලාවේ බෝතලේ ඇදී ගමන් ඔක්කොම සෙට් එක ඇවිල්ලා මාස්ටර්ගේ බදාගෙන ඒගොල්ලෝගේ සාතුට කොටස් කියනවා. මෙතෙන් මේ එපිසෝඩ් එක ඉවරයි. ඊළඟ එපිසෝඩ් එක ගුඩ් බයි ජයි.